අපිට කණෙන් දුන් දාන්න සැර තියෙන්න ඕන. අපි අම්බලන්ගොඩ කොල්ලෝ. Hi guys. ඔන්න අද අපි හදන්නේ සුපිරිම South Indian කෑමක්. මේ තමයි මිරිචි බජ්ජි. නැත්තම් ලංකාවේ කට්ටිය කියනවා මාළු මිරිස් කට්ලට් කියලා. මේක ඒ වගේම අපේ යාපනයේ සහෝදරයෝ සහෝදරිය අතරේ මාරම ප්‍රසිද්ධයි. ලංකාවේ අපි හදන්නේ මේක බිස්කට් කුඩු දාලා තවරලා බෙදලා. ඒ වුණාට මේක මං හදන්නේ කඩල පෙටි වලින් බජ්ජි වගේ. අපිට සුපිරිම මාළු මිරිස් කරාල්ටයක් හම්බෙලා තියෙනවා. මුලින්ම අපි මේක සෝදලා මේක මැදින් පලාගෙන ඇතුලේ තියෙන ඇට ඔක්කොම අයින් කරගමු. මෙන්න මේ විදියට කැපුමක් දාගෙන ඊට පස්සේ මෙහෙම පළල් කරලා මේකේ ඇට ටික මේ විදියට අපි සේරම අයින් කරගන්න ඕනේ. මේ ඇටවල තමයි මාරම සැරක් තියෙන්නේ. ඒකෙන් තමයි අපි ඇට අයින් කරගන්නේ. පේනවනේ? මෙන්න මේ විදියට තමයි අපි ක්ලීන් කරගන්න ඕනේ. මේ විදියට අපි ඔක්කොම ක්ලීන් කරගමු. එකක් කියන්නම් මේක සුද්ධ කරද්දී නම් මූණකට අල්ලන්න ඇස් අල්ලන්න යන්න එපා. සෝරිම තමයි. ඕන දැන් අපි මේක හොඳට සුද්ධ කරගෙන සෝදගෙන තියෙන්නේ. දැන් අපි මේකට ෆිලින් එක හදාගමු. සාමාන්‍ය මේ මිරිචි බජ්ජි හදද්දී පාවිච්චි කරන්නේ අල විතරයි. අල ලුණු ඒ වගේ දේවල්. ඒ වුණාට අපි මේ ඉන්නේ කොහෙද? අම්බලන්ගොඩ. අපිට ඕන තරම් මාළු තියෙනවා. උදෙන්ම අපි හොඳ බලයක් තම්බලා හොඳට පොඩි කරගෙන තියෙන්නේ. කට්ලට් එකේ ෆිලින් එක ඊටත් වැඩිය රසට අපි දැන් හදාගමු. මුලින්ම අල ටික මෑෂ් කරගන්නවා. මුලින්ම අපි දැන් ෆිලින් එක හදාගමු. වාජනේ හොඳට රත් වෙනකොට අපි පොල් තෙල් ටිකක් දාගන්නවා. සූදුරු ටිකක් දාගමු. මම ලුණු ටිකක් වැඩියෙන් චොප් කරගෙන තියෙනවා. මොකද ලුණු වලින් මාර ටේස්ට් එකක් එනවා මේ රෙසිපි එකට. ඊළඟට මම හොඳට තලාගත්ත ඉඟුරුයි සුදු ලුණුයි මේකට දානවා. ඉඟුරු වලින් මාරම ටේස්ට් එකක් තමයි එන්නේ. ආලු මිරිස් කොච්චර සැර වුණත් අපිට අවු මිරිස් හරි කොච්චි නැතුව බෑ. ඒ හින්දා අවු මිරිස් ටිකුත් දාගන්නවා. කරපිංචා. මේ ටික දැන් හොඳට සෝට් අවුට් වෙනකොට අපි දාගන්නවා තම්බලා පොඩි කරගත්ත අල ටික. තම්බලා පොඩි කරගත්ත බලමාළු. මෙතනදී අපි වැඩියෙන් අරගෙන තියෙන්නේ අල නෙවෙයි මාළු. හෙලිකොප්ටර්. අපි දැන් ෆිලින් එක සීසන් කරගමු salt and pepper වලින්. මේ පේනවනේ මෙන්න මේ ගානට තමයි අපි මේක කුක් කරගන්නේ. මාරම සුවඳයි. දැන් අපි කරිය එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ පලාගත්ත මාළු මිරිස් කරල ඇතුළට මේ විදියට අපි කරිය එක දාගන්නවා. සාමාන්‍යයෙන් මේක වහන්න පුළුවන් තරමට ඇතුළට අපි ෆිල් කරගන්න ඕනේ. අපි දැන් ඔක්කොම ෆිල් කරගමු. දැන් අපි බජ්ජි එකේ බැටර් එක හදාගමු. මම අරගෙන තියෙනවා කඩල පිටි. මම ඒකට දාගන්නවා සුදු හාල් පිටි. ඔයාලට ඕන නම් කොන්ස්ටාත් දාගන්න පුළුවන්. කහ කුඩු, මිරිස් කුඩු, ලුණු, සූදුරු. බිත්තර දෙකක්. වතුර ටිකකුත් දාගමු. අපි දැන් බැටර් එක හදාගෙන ඉවරයි. අපි මේක වැඩි වෙලා බැදගන්නේ නැහැ. මොකද මේක ඇතුලේ තියෙන ෆිලින් එක කුක් වෙලා තියෙන්නේ. බැටර් එකයි මාළු මිරිස් ටික පොඩ්ඩක් කුක් වුණාම අපිට හොඳටම පේනවනේ කලර් එක කොච්චර පර්ෆෙක්ට්ද කියලා. දැන් අපි මේක බාගමු. පේනවනේ කොච්චර පර්ෆෙක්ට්ලි මේක බැදලා තියෙනවද කියලා. අනිත් එක තමයි මේ බජ්ජි හදපු බැටර් එකෙන් ඔයාලට හදන්න පුළුවන් අනියන් බජ්ජි, ඒ වගේම අලු කෙසෙල් බජ්ජි. දැන් අපි මේක try කරලා බලන්නේ නයි මිරිස් සෝස් එක. මාළු මිරිස්, අමු මිරිස් දාලා තමයි මේක හදලා තින්නේ. try කරන්නේ නයි මිරිස් එකද. මොකද අපිට කණෙන් දුන් දාන්න සැර තියෙන්න ඕන. අපි අම්බලන්ගොඩ කොල්ලෝ. අපේ හැදන්නේ නැද්ද? තෙල්ල දන්න ගත්තා. තාම තේරුන්නේ නැහැ. උසරණයි. හොබ්බඩු.